වාණිජමය වශයෙන් ලොකු වටිනාකමක් තියෙන කුළුබඩුවක් ගැනයි අද මං වීඩියෝ එක ගෙනාවේ. ඉන්දුනීසියාවට ආවේනික වන මල් විශේෂයක පොහොට්ටු වලයි මේ කරාමුණටි හැදෙන්නේ. වාණිජමය වශයෙන් අපේ රටේ වගේම බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැඩගස්කරය, ටැන්සානියාව, පාකිස්තානය වගේ රටවල් වල වගා කෙරෙනවා. ලෝක වෙළඳපොලේ වැඩි වටිනාකමක් මේ කරාමුණටි වලට ලැබිලා තියෙන්නේ කුළුබඩුවක් විතරක් හින්දම නෙවෙයි. කරාමුණටි වල ඉහළ ඖෂධීය වටිනාකමක් පවතීමත් ඊට හේතු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු කරාමුණටි වල ඖෂධීය වටිනාකම් මොනවද කියලා. අපේ අස්ථි පද්ධතියේ නිරෝගීභාවයට ඉතා ඉහළ බලපෑමක් මේ කරාමුණටි වලින් එල්ල වෙනවා. ශරීරයේ අස්ථි නිසියාකාරව ක්‍රියා කරවීමට කරාමුණටි වල අඩංගු බොහෝ සංයෝග උපකාරී වෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස්, ඔස්ටියෝආතරයිටිස් වැනි රෝගී තත්ත්වයන්ගෙන් අපිව ආරක්ෂා කරන්න මේ කරාමුණටි වලට හැකියි. ඊළඟ කාරණේ තමයි අපි ගන්න ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම් උත්තේජනය කරන්නත් කරාමුණටි වලට හැකියාවක් තියෙනවා. බඩේ වාතය පිරීම, ඔක්කාරය වගේ තත්ත්වවලදී කරාමුණටි බැදලා කුඩු කරලා මීපැණිත් එක්ක ආහාරයට ගැනීමෙන් ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි අධික හිස් රදයක් තියෙන අවස්ථාවලදී කරාමුණටි කිහිපයක් අරගෙන ලුණු කුඩුත් එක්ක මිශ්‍ර කරලා කිරි වීදුරුවක් එක්ක පානය කරන්න පුළුවන් නම් ඒකෙන් ක්ෂණික සහනය ලබා ගන්න පුළුවන් බවයි සඳහන් වෙන්නේ. දියවැඩියාවට විසඳුමක් විදිහටත් කරාමුණටි හඳුන්වා දෙන්න පුළුවන්. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ ලොකු හැකියාවක් කරාමුණටි වලට තියෙනවා. අතිසාරය, තෙහෙට්ටු බව සහ මරණය පවා ගෙන දෙන ඊකෝලි කියන බැක්ටීරියාව මර්ධනය කිරීමට කරාමුණටි තෙල් වලට ලොකු හැකියාවක් තියෙනවා. ඒ බව පර්යේෂණ වලින් පවා තහවුරු වෙලා තියෙනවා. ඊළඟට කතා කරන්න ඕන විශේෂම කාරණේ තමයි අපේ මුඛ සෞඛ්‍ය පිළිබඳව. අපේ මුඛ සෞඛ්‍ය රැක ගන්න කරාමුණටි සතු දායකත්වයේ ඉතා ඉහළ වෙනවා. දත් කැක්කුමට, දත් මුල් දිය වෙනවට, දත් මුල් ඉදිමෙනවට, විදුරු මස් වල වේදනාවට, ඒ හැම ගැටලුවකටම මේ කරාමුණටි ලොකු බලපෑමක් කරනවා. කරාමුණටි වල තියෙන වේදනානාශක ගුණය නිසා මුඛයේ ආශ්‍රිතව ඇතිවන දරාගන්න නොහැකි වේදනාවන්ට පවා ඉක්මන් සහනය ලබා ගන්න කරාමුණටි භාවිතා කරලා කරන අත් බෙහෙත් වලට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් දත් කැක්කුමක් තියෙන අවස්ථාවලදී පිරිසිදු කපු පුළුන් කෑල්ලකට කරාමුණටි තෙල් පොඟවලා වේදනාව තියෙන දත ළඟින් තියලා වේදනාව ඉවර වෙනකන් පොඩි වෙලාවක් තියලා තියන්න ඕනේ. කරාමුණටි තෙල් නැත්තම් කරාමුණටි කිහිපයක් අරගෙන හොඳින් හපලා වේදනාව පහව යනතුරු ඒ දත් ළඟින් රඳවාගෙන තියන්න ඕනේ. බොහෝ වෙලාවක් යන්නේ නැතුව ඉක්මන් සහනය ඔයාටත් ලබා ගන්න පුළුවන් වේවි. කුළුබඩුවක් විදිහටත් ඉතාමත් හොඳ ඖෂධයක් විදිහටත් කරාමුණටි අපේ ආහාර වේලට එකතු කරගන්නවා නම් බොහෝ සෞඛ්‍ය ගැටලු වලින් මඟ හරවා ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් වාණිජමය වශයෙන් ලොකු ඉල්ලුමක් තියෙන මේ කරාමුණටි ඔයාලගේ ගෙවත්තෙත් හිටව ගන්න උත්සාහ කරන්න. තව පුංචි රහසක් කියන්නද? ඔයාගේ සීනි බෝතලයට නිතරම කූඹියනවා නම් මේ කරාමුණටි දෙක ඔයාගේ සීනි බෝතලයට දාලා තියන්නකෝ. කූඹියෙක් පැත්ත බලාතවත් එන්නේ නැහැ. මේ වගේ තවත් වැදගත් තොරතුරු බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.